අපේ ජීවිතවල බොහෝම කාර්යබහුල දින කිහිපයක්. කොච්චර කාර්යබහුල වුණත් ඔයාලව නම් කොහොම අමතක කරන්නද? අපේ චූටි මැනිකට ආදරය කරන ඔයාල වෙනුවෙන් ඔන්න අදත් අපි ආවා. දුක සතුට දෙකම එක වගේ විඳ දරාගත්තු දවසක් තමයි අද මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මං එහෙම කිව්වම ඔයාලා බලනවා ඇති නේද ඇයි කියලා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. හලෝ good morning දෙන්නත් එක්ක කොහෙද නන්නේ? අද අපි හොස්පිටල් යනවා. මොකද උනේ බබාට? ඒකට ඌවා වෙලා. බබා ඌවා වෙලාද? බබා ඌවා වෙලා. නන්දි අක්කා බලන්න කියලා මමයි පපයි දෙන්නම හැම වෙලේම දකින්න කැමති අපේ චූටි මැනිකගේ නිරෝගී බව සහ එයාගේ ලස්සන හිනාව. ඒත් එක පාරටම අපේ චූටි මැනික අසනීප වුණා. මේ වෙනකොට ජපානයේ සීත කාලය අවසන් වෙලා ටික ටික රස්නේ කාලය ආරම්භ වෙමින් පවතින්නේ. ඉතින් පරිසරයේ සිදුවුණු මේ හදිසි වෙනස් වීම අපේ චූටි මැනිකට ටිකක් දරා ගන්න අමාරු වුණා. ඒ නිසා යා හදිසියෙම අසනීප වුණා. ඉතින් අපි ආව මෙඩිකල් චෙකප් එකකට හොස්පිටල් එකට අරගෙන ආවා. අපේ චන්ඩියා චුට්ටක් ඇඬුවත් එක්ක ඔයාලා දැක්ක නේද? මමයි පපයි දකින්න අකමැතිම අපේ චූටි මැනිකගේ කඳුළු. ඉතින් අපිට අද හරි අමාරු දවසක්. මොකද අපේ චන්ඩි පැටියාද ගොඩාක් ඇඬුවා. අපිට හරීම දුකයි. ඉතින් එයාගේ මූඩ් එක ටිකක් ෆික්ස් කරගන්න අපි ආව ගෙවල් ළඟ චූටි පාක් එකකට එක්කගෙන ආවා. අපේ චන්ඩි පැටියා චුට්ටක් විතර hina වෙලා ඉන්නවා. ඉතින් මටයි පපාටයි ඊට වඩා තව මොනවාද? ඉතින් අද උදෙන්ම අපේ චූටි මැනිකගේ මෙඩිකල් චෙකප් එකට එළියට ආපු නිසා අපිට අද ලන්ච් එක ගැන කිසිම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඉතින් අපේ පපා ඩිසයිඩ් කරා අද ලන්ච් එක අපි යෝන් මෝල් එකෙන් ගමු කියලා. එන්නකෝ එහෙනම් ඔයාලත් ඉයෝන් මෝල් එක වටේ රවුමක් යන්න. ඉයෝන් මෝල් එක කියලා කියන්නේ ජපානයේ තියෙන තවත් එක විශාල shopping mall chain එකක්.
ඔව් බලමු ගිහිල්ලා නේ අතට. නෑ ඔය නිකන් මේ රාමෙන් අනම්මනම් හැමදේම තියෙනවා. මේ ඩිස්ප්ලේ කරලා තියෙන කෑම මේ විදිහටම හම්බ වෙනව නේද අපිට? ඔව් මේ විදිහටම තියෙනවා. මේකේ චාහන් වගේ තියෙනවා. ස්ප්‍රින්ග් රෝල්ස් තියෙනවා. අපේ අයිමි බබා මොකද කියන්නේ? මේ අයිමි බබා බලාගෙන ඉන්නවා. මේ කියලා බලන්න. මම මේ පැත්තට ඉන්නලා අල්පත් කොහොමද මම ඩොම් ගාලා යන්නේ. ඉතින් ඔයාලා කැමති ජැපනීස්, චයිනීස්, ඉන්දියන් මේ ඕනම ෆුඩ් වෙරයිටි එක රෙස්ටෝරන්ට්ස් මේ යෝන් මෝල් එකේ තියෙනවා. හැබැයි ඔයත් මම වගේ ශ්‍රී ලංකන් ෆුඩ් ෆෑන් කෙනෙක් නම් අපිට නම් රෙස්ටෝරන්ට් එකක් නැහැ ඉතින් මේ යෝන් මෝල් එකේ. ඔන්න අද අපි ආවේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට කෑම ගන්න. ඉතින් එන්නකෝ අපි මොනවද ඕඩර් කළේ කියලා බලන්න. මුලින්ම අපි සැලඩ් එකක් ඕඩර් කරා. මේ පපා සර්ව් කරන්නේ අපේ රසම රස සැලඩ් එක. ඒක හරිම රසයි. ඔයාලත් මේ ජපානයේ ඕසකාවල සෙන්නන් ආශ්‍රිතව ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේක try කරන්න. යමි. ඉතින් අපේ පපා මේ කියන්නේ අද අපේ ලන්ච් එකට අපි මොනවද ඕඩර් කරේ කියලා. අපේ ලන්ච් එකට අපි ලොකු ගාලික් නාන් එකක් ඕඩර් කරා. එතකොට අපේ පපාගේ ෆේවරිට් චීස් නාන් ඕඩර් කරන්නත් අපි අමතක කරේ නැහැ. ඒ වගේම ටොම් යම් සුප් එකක් ඕඩර් කරා. එතකොට ග්‍රේවි විදිහට අපි චිකන් කාරේ එකකුත් ඕඩර් කරා. ඉතින් මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකේ කෑම නම් හරිම රසයි. අපි නිතරම මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට එනවා. ඉතින් අද හිතුවා ඔයාලවත් අපිත් එක්ක එක්කන් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඕගොල්ලොත් කොච්චර බිසි වුණත් අපි වගේම ෆැමිලි එකේ අයත් එක්ක මේ විදිහට ලන්ච් එකට ඩිනර් එකට එළියට යනවා ඇති කියලා මං හිතනවා. ඉතින් මේ ගෙවෙන මොහොතවල් හරිම සුන්දරයි. hina වෙවි රසම රස කෑම කන ගමන් අපි මේ කරන්නේ අපේ ෆියුචර් එක ප්ලෑන් කරන එක. ඉතින් ඔයාලටත් පුංචිම හරි වෙලාවක් හම්බ වෙනවා නම් මේ විදිහට එළියට ගිහිල්ලා පවුල අයත් එක්ක ඔයගොල්ලන්ගේ සතුට බෙදා ගන්න නම් අමතක කරන්න එපා හොඳේ. අපි පළවෙනි වතාවට තමයි ටොම් යම් සුප් එකක් රස වින්දේ. ඉතින් ඒකත් ටිකක් රසයි. හැබැයි මගේ නම් ඒක ෆේවරිට් නෙමෙයි. අපේ පපා මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට ආවොත් චීස් නාන් ඕඩර් කරන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද මේ රෙස්ටෝරන්ට් එකේ චීස් නාන් චීස් බේරෙන්න රසම රසට හදලා තියෙනවා.
ඉතින් අපේ පපාගේ චීස් නානුත් හරිම රසයි. ඒ වගේම මම ඕඩර් කරපු ගාලික් නාන් එකත් ගොඩාක් රසයි. ඒ දෙකම රසම රස චිකන් කරි එකක් එක්ක හොඳට මැච් වුණා. මේ වෙනකොට ජපානයේ පුරාම හනබි ෂෝස් පෙන්වන්න පටන් අරන් තියෙන්නේ. හනබි කියලා කියන්නේ මල්වෙඩි සංදර්ශනවලට. ඉතින් සමායක පටන් ගන්නවත් එක්කම ජපානයේ පුරාම මේ හනබි ෂෝස් පෙන්නන එක හරිම ජනප්‍රිය අංගයක්. අපි ඉන්න මේ පළාතේ හනබි ෂෝස් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් මේ ළඟදි දවසක තමයි පළවෙනි හනබිය තිබුණේ. අපේ මේ වීඩියෝ එක අවසානයේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලටත් බලන්න අපි එකතු කරන්නම්කෝ. මේ වෙනකොට අපේ චූටි මැනිකට මහන්සියටම නිින්ද ගිහිල්ලා. ඉතින් මමයි පපයි ඉක්මනින්ම කෑම අරගෙන මේ පිටත් වෙන්නේ ගෙදර යන්න. දුකේදී සතුටේදී අපිත් එක්ක මේ විදිහට රැඳිලා ඉන්න ඔයාලට අපි හරිම ආදරෙයි. ඉතින් ආයෙත් තව ලස්සන අපේ චූටි මැනිකගේ ආදරණීය මතක පිරුණු වීඩියෝ එකකින් හමු වෙනකන් අපි වහන් හිටියටයි බලන් හිටියටයි ඔය ලස්සන හිත්වලට ආදරණීයම දවසක් වේවා. බොහොම ස්තුතියි.